Hello guys, welcome to my channel. ඉතින් මේක තමයි මම දාන පළවෙනි වීඩියෝ එක මගේ අලුත් YouTube channel එකේ. මගේ කලින් YouTube channel එක පොඩි අකරතැබ්බක් වෙලා මට ආයෙත් log වෙන්න බැරි වුණා. ඉතින් ඒ channel එක නැහැ. දැන් මේක තමයි මගේ අලුත් channel එක. ඉතින් අද Sunday දවසක් මම දැන් නැගිටලා මොකද කරන්න කියලා මේ කල්පනා කරනවා. අද දවස මම එළියට යන්න හිතාගෙන හිටියත් මට දවල් වෙනකම් කිසිම උවමනාවක් තිබ්බේ නැහැ එළියට යන්න ඕන කියලා. ඒ නිසා මම මුළු ගේම අස් කරන්න පටන් ගත්තා. ඉතින් මේ තින්නේ මගේ අල්මාරිය අස් කරන්න පටන් අරගත්තට පස්සේ තත්ත්වේ. ඉතින් ඔක්කොම ඉවර කරාට පස්සේ පොඩ්ඩක් මට එළියට යන්න හිතෙච්ච නිසා මම ලෑස්ති වෙන්න පටන් ගත්තා. දැන් වෙලාව 11:30යි. තාම ලොකුවට එහෙම ගිනි අවුවක් නැහැ. පොඩි වැහිගලුවක් වගේ තියෙනවා. එළියට යන හොඳම දවස. පිනිසා යමු. ඉතින් මම දැන් මේ ගාල්ල ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. මට පොඩි බඩු වගේක් ගන්න තිබුණා මම ඒකට ගියා. දැන් මම යන්නේ කෙලින්ම මගේ ටාගට් එකට. ගාලු කොටුවට යන්න තමයි මම ආවේ. ගාලු කොටුව ඇතුළ හරිම ලස්සනයි. එතන කියා ගන්න බැරි නිස්කලංක බවක් තියෙනවා මුළු ස්ට්‍රීට් පුරාවටම. මේ හැමතැනක්ම හරිම ලස්සනයි, හරිම පරණ විදියට තියෙනවා. ඒ වගේම හරිම ලක්සරි පෙනුමක් තියෙනවා. මේ හැම කැෆේ එකක්ම මේ හැම තැනක්ම හරිම ලස්සනයි. මම තාම ගාලු කොටුව ඇතුළට ගියේ නෑ. මම ඉන්නේ තාම ඇතුලේ පොඩක් කැෆේස් තියෙන පාරවල් වල ඇවිදවිද. මොකද මට කූල් මොනවා හරි බොන්න කියලා හිතුණා. ඒ නිසා මම ගියා බැරිස්ටා එකට. කූල් ඩ්‍රින්ක් එකක් අරගෙන මම කෙලින්ම ගියා. ඉතින් එතන ඉඳන් අපිට ගොඩාක් වැඩ කරන්න පුළුවන් එහෙම වාතාවරණයක් තියෙන නිසා මම ගෙනිච්ච වැඩ වගේක් තිබුණා. ඒ ටික මම පැය දෙකක් විතර එතන ඉඳගෙන කරා. ඉතින් ඔය ඉන්න ගමන් ගොඩාක් ලස්සන ෆොරිනර්ස්ලා එහෙම ආවා. ඉතින් ඒ අයවත් බල මම හිටියා. මෙන්න මේ ඉන්න කපල් එක හරිම ලස්සනයි. මම ඒ දෙන්නව වීඩියෝ කරා. මට ඒ දෙන්නව ඊතරමට මාරම ලස්සනයි. බැරිස්ටා එකේ පැය දෙකක් විතර ඉඳලා ඊළඟට මට බඩගිනි වුණු නිසා මම ගියා දවල්ට කන්න තැනක් හොයාගෙන. මෙතනට මම කලිනුත් ඇවිල්ලා තියෙනවා. ආයෙත් ඉතින් ආවා ඒ ඕඩර් කරපු කෑම එකම ගන්න. මොකද මට මාරම රස නිසා. ඉතින් මේක තමයි මගේ කෑම එක. ඩෙවල් චිකන් එක ස්ටීම් රයිස්. මේ තැනත් හරිම කාම්. මොකද ගාලු කොටුවේ ගියපු කෙනෙක් දන්නවා මේ කැෆේස් උනත් තියෙන්නේ අර පරණ තාලෙට හදපු බිල්ඩින්ග්ස් ඇතුලේ. ගොඩක් වෙලාවට ඒවා ගෙවල් තමයි ඉතින්. ඉතින් මේ තැන්වල ගොඩක් සෙනග හිටියත් එහෙම ලොකු කලබල ගතියක් දැනෙන්නේ නැහැ. සමහර විට ඒ ෆොරිනර්ස්ලා ඉන්න නිසා වෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ කියන හේතුවක්. ඕනම කැෆේ එකක් කොච්චර සෙනග හිටියත් වෙන තැන්වලට වඩා හරිම කාම්. හැබැයි කියන්න ඕනේ කෑම එක නම් ගොඩක් වෙලාව ගන්න නැතුව ඉක්මනට මට ගෙනල්ලා දුන්නා. ඒත් මම කෑම එක ගොඩක් වෙලා රස විඳ කෑවා එතන ඉඳන්. ඇත්තටම පැයක් විතර ගත්ත මම කෑම එක කන්න. මොකද මට තව වෙලාව තිබුණා. මොකද මම ගාලු කොටුවට යන්න හිතාන් ඉන්නේ සන්සෙට් එක බලන්න. ඉතින් සන්සෙට් එක සාමාන්‍යයෙන් 5:06 වගේ වෙද්දි තමයි ගොඩක්ම ලස්සන. ඉතින් ඒ නිසා මට වෙලාව තිබුණ නිසා මම ටිකක් වෙලාව අරගෙන එතන ඉඳන් කෑවා. ඉතින් එළියට බහිද්දී චුට්ටක් අවුවයි. අවුව කියන්නේ තාම නිකන් ඉර මුදුන් වෙලා වගේ ගතියක් තමයි මට දැනුනේ. මේ වෙලාව හවස 4ට විතර ඇති. ඇත්තටම මේ ටයිම් එකට ගාලු කොටුවේ යනවා කියන එක ටයිම් එක ඉෂුව එකක් නැහැ. මම කියන්නේ ඒ අවුවත් එක්ක ගාලු කොටුවේ යන එක නම් තේරුමක් නැහැ. මම ඇත්තටම ගාලු කොටුවේ යන්නේ හවස් වරුවට. මොකද ඒ වෙලාවට තමයි සන්සෙට් එක ලස්සනට පේන්නේ. ඒ වගේම අර ගිනි අවුවට පිච්චෙන්නෙත් නැහැ. හවස් වෙලාවට තියෙන අවුව එච්චර ලොකු තද අවුවක් නෙමෙයි නිසා.
ඒත් ඉතින් මම ගාලු කොටුවේ මම සාමාන්‍යයෙන් වෙනදාට සන්සෙට් එක බලන තැනක් තියෙනවා. මම එතනට යන්න කියලා හිතාගෙන තමයි ආවේ. ඒත් අර අවුවත් ප්‍රශ්නේ නිසා මම පොඩ්ඩක් දිගටම ඇවිදගෙන ගියා. ඊළඟ මට ඊට පස්සේ හිතුණා බීච් එකට යන්න ඕන කියලා. ඉතින් මේ බීච් එක හැංගිච්ච බීච් එකක්. මේ බීච් එකේ පේනව නේද ගස් තියෙනවා. හරි හෙවණයි. ඉතින් මෙතන එච්චර ලොකුවට හොඳක් නැහැ. ඒ වුණාට අර හෙවණත් එක්ක ඒ අවුව ප්‍රශ්නයක් නැති නිසා දවල් කාලේ වුණත් මෙතනට ඇවිල්ලා බීච් එකේ නාන්න උනත් පුළුවන්. ඒ නිසා මම එතනට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා රැළ පාගලා ආයෙත් ගියා චුට්ටක් ඇවිදලා මගේ සන්සෙට් එක බලන ප්ලේස් එකට යන්න. දැන් හවස 4 පහු වෙලා වුණත් තාමත් ඉර තියෙන තැන පේනා නේද? මේ වගේ වෙලාවක ඉතින් ඇත්තටම ගාලු කොට යන එක තේරුමක් නැහැ. ඒත් ඉතින් ගොඩාක් කාලයකට පස්සේ ආව නිසා කමක් නැහැ කියලා මම ඉතින් කියනවා. ඕ හැටි. ඉතින් මේක තමයි මගේ ප්ලේස් එක. මම මෙතන වාඩි වෙලා බලාගෙන හිටියා. වීකෙන්ඩ් එකට මෙතනට ඇවිල්ලා මුහුද දිහා බලාගෙන සන්සෙට් එකත් බලාගෙන සින්දුවක් අහගෙන ඉන්නවා කියන එක මාරම දෙයක්. පේනෝ නේද බල්ලොයි කොල්ලොයි ඔක්කොම නාන්න එක තැන. ඉතින් හරිම ලස්සන වීව් එකත් බලාගෙන සින්දුවත් අහගෙන ඉන්න ගමන් මට පේනුණා ඈතින් වහිනවා. ඒ වගේම මේ පැත්තෙන් ඉරක් තියෙනවා. ඒ වගේ සිටුේෂන් එකකට මම කලිනුත් ඉඳලා තියෙනවා. ඒනම් හැබැයි ගොඩාක් කලින්. ඒ කියන්නේ හවස 3ට වගේ ඔය තත්ත්වයක් තිබිලා වහින්න ගත්තා. වැස්ස පෑවුවට පස්සේ හරිම ලස්සනයි අහස. හැබැයි මේ වෙලාව ඉර පැහැගෙන යන වෙලාව නිසා දැන් වහින්න පටන් අරගත්තට අර වගේ සීන් එකක් මම දන්නවා වෙන්නේ නැහැ කියලා. ඉතින් තව ටිකකින් වහින්න ගන්නවා. මේ දින තව ටික වෙලාවකට පස්සේ. ඉතින් තව ටිකකින් වහින්නත් ගන්න නිසා ඒ වගේම 6ටත් කිට්ටු නිසා මම ගෙදර යන්න ඕන කියලා හිතලා ආවා. මොකද මට අද ඉරිදා නිසා ඊළඟ සතියට ලෑස්ති වෙන්නත් ඕනේ. බඩු ගන්නත් ඕන නිසා යන්න ආවා. ඊළඟ vlog එකෙන් හමු වෙනකම් bye bye.